friends, welcome to Rainbow with Saku YouTube channel. අපි යනවා කඩියන්ලෙන ඇල්ල බලන්න. අපි ගිහින් බලමු. අපි පේරාදෙණිය කැම්පස් එක හරහා දැන් පේරාදෙණිය ඉංජිනේරින් ෆැකල්ටි එක හරහා තමයි යන්නේ. අපි ගිහින් බලමු. අලුත් අවුරුද්දට නුවර අපේ ගමේ ගියාට පස්සේ අපි එහි ඉඳන් තමයි මේ ට්‍රිප් එක යන්න ප්ලෑන් කරේ. අපි යන්නේ නාවලපිටියට. කටුගස්තටින් ආවා පේරාදෙණියට, පේරාදෙණියෙන් ආවා ගම්පොලට. ගම්පොලට කවුරු හරි ට්‍රැවල් කරන්න එනවා නම් අම්බුලුවාවට යන්න පුළුවන්. මේ ඔයාලා දකින්නේ අම්බුලුවාව. ගම්පොල ටවුන් එකේ ඉඳලා අම්බුලුවාව පේන විදිහ තමයි ඔයාලා ඔය දකින්නේ. ඔයාලා ඔය දකින්නේ ගම්පොල ස්ටේෂන් එක පහු කරගෙන යන විදිහ. ගම්පොල ස්ටේෂන් එකත් හරිම ලස්සනයි. අම්බුලුවාව පේනවා ගම්පොල ස්ටේෂන් එකට ආවොත්. කන්දත් එක බීදිලා අතරයි. ඉතින් ගම්පොල පහු කරගෙන අපි නාවලපිටියට තමයි යන්නේ. කලින් ඔයාලා දකින්න ඇති මම vlog එකක් ගෙනාවා නානුවය නුවර එළියේ ට්‍රිප් එක. අපි ට්‍රේන් එකේ තමයි ගියේ. ඉතින් එතකොටත් ලස්සන පරිසරයක් බලා ගන්න පුළුවන් වුණා. පරිසරයේ සුන්දරත්වය විඳින්න තමයි අපි මේ ගමන යන්නේ. කඩියන්ලෙන ගමට ඇවිල්ලා ඉන්නේ. අපි කඩියන්ලෙන ඇල්ල ගාවට ඇවිල්ලා ඉන්නේ. වාහන ඉතින් පාර දෙපැත්ත තමයි පාක් කරන්න පුළුවන්. අපි ආවා කඩියන්ලෙන ඇල්ලට. අපි කඩියන්ලෙන ඇල්ලට ආවා. මේ ඔයාලා දකින්නේ කැටබෝල වත්ත පුංචි විදුලි බලාගාරේ. හැබැයි ඒකට යන්න නම් අවසරයක් නැහැ. ඉතින් මයි හස්බන්ඩුයි අම්මයි නංගි අපි 4 දෙනා තමයි ආවේ කඩියන්ලෙන ඇල්ල ගාවට. ඉතින් මෙතන තියෙනවා ලස්සන ආරුක්ක පාලමක්. මම ඔයාලට පෙන්නන්නම්. පල්ලෙහාට යන්න තියෙනවා මේ කඩියන්ලෙන ඇල්ලේ පල්ලෙහාට. එතකොට ගියාම තමයි අපිට ලස්සනට බලා ගන්න පුළුවන් පාලම. දැන් ඉන්නේ අපි පාලම උඩ. අද කූල් ක්ලයිමට් එකක් නෙමෙයි තියෙන්නේ. සමහරෙන් අවුව තිබ්බා. ඒකට දැන් නම් අවුව පායලා. මේ වලට පේනව නේද? යැල්ලේ මේ එක කොටසක් කඩියන්ලෙන ඇල්ලේ. ලස්සනම පැත්ත පෙන්නන ඒක සර්ප්‍රයිස් එකක්. මේ තියෙන්නේ ලස්සන සයිඩ් එක. ඉතින් ඔයාලා නානවා නම් නාන ප්ලේසස් ගැන සැලකිලිමත් වෙන්න. රැස්ත කාලේට තමයි ගොඩාක්ම සැලකිලිමත් වෙන්න ඕනේ. කඩියන්ලෙන ඇල්ල ගාවට ඇවිල්ලා ඉන්නේ.
ඉතින් අපි පාලමෙන් පොඩ්ඩක් පල්ලෙහාට ආවා කඩියන්නේ දියැල්ලේ ලස්සන බලන්න. ඉතින් අපි ගිය අවුරුදු කාලෙනේ ඉතින් වැස්ස තිබ්බේ නැහැ. ඒ නිසා හොඳට වේලිලා තිබ්බේ එතන ගල් එහෙම. මෙයාලා දකින්නේ ආරුක්කු පාලම. ඉතින් අපි දියැල්ලේ උඩට නැග්ගා. ඉතින් මේ විදිහට අතුරු පාරකින් තමයි දියැල්ලේ උඩට නගින්න පුළුවන්. මෙතන ලස්සන චූටි චූටි පැල ඇති මල් පැල තියෙනවා. මෙයාලා දකින්නේ කඩියන්නේ ඇල්ලේ උඩට ගිහාම තියෙන ලස්සන. මෙන්න මේ වගේ හරියට නාන්න පුළුවන් අපිට. තව මීට වඩා උඩ තැනක් තියෙනවා. එතන නම් ටිකක් යටයි. හැබැයි ස්විමින් පුළුවන් කට්ටියට එතන නාන්න පුළුවන්. ඉතින් ස්විමින් බැරි අපි වගේ කට්ටියට මෙන්න මේ වගේ ප්ලේසස් වල නාන්න පුළුවන්. බලන්න මේ කඩියන්ලෙන ඇල්ල කොච්චර ලස්සනද කියලා. නාවල පිටියට මාර ලොකු සම්පතක්. ඉතින් නාවල පිටිය හරහා අපිට නුවරඑළියටත් යන්න පුළුවන්. ඉතින් අපි ඔක්කොම බඩගින්න හිටියේ. ඉතින් අපි දවල්ට කණ්ඩ ආවා. නාවල පිටියේ එක රෙස්ටුරන්ට් එකකට තමයි ආවේ. ඊට පස්සේ අපි සර්ච් කරලා බැලුවාම Google එකේ කොත්මලේ ජලාශයත් ඉතින් අපිට බලන්න පුළුවන් කියලා අපි හිතුවා. ඉතින් අපි මේ යන්නේ කොත්මලේ ජලාශය බලන්න. කොත්මලේ ජලාශය පැත්තට යන්න තමයි යන්නේ. මේ පාලමේ ඉඳලා තව පාලමක් ඈත පේනවා නේද? ඒකට කියන්නේ මෝඩ පාලම කියලාලු. ඉතින් කොත්මලේ ජලාශය පැත්තට යද්දී අපිට හම්බුණා ලස්සන ප්ලේස් එකක්. මෙතන මේ පාලමත් එක්ක මහවැලි ගඟ තමයි ගලාගෙන යන්නේ.
මෙතන නම් නාන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේ කට්ටිය පල්ලෙහා නානවා. අපි ආවා කොත්මලේ ජලාශය ගාවට. ඉතින් මේ කාලේ මැයි මාර මලුත් පිපෙනවා. අපිට මතක් වුණේ මැයි මාර ප්‍රසංගය. ඉතින් අපි කොත්මලේ ජලාශය බලන්න යද්දී රුපියල් 30ක ටිකට් එකක් ගන්න ඕනේ එක්කෙනෙක්ට. ඉතින් මේ තියෙන්නේ කොත්මලේ ජලාශයත් එක්ක ඩෑම් එක. මෙතෙන්ට ආවහම වෙන රටකට ආවා වගේ ෆීලින් එකක් තමයි දැනෙන්නේ. නුවරඑළිය ක්ලයිමට් එක තමයි මෙතන තියෙන්නේ. ඒ පරිසරය, ඒ සුන්දරත්වය, ඒ මල්. මෙතන නම් මාරම ලස්සනයි. කොත්මලේ ජලාශයට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් කොත්මලේ ජලාශයේ වාන්දාන ස්ථානය තමයි ඔයාලා දැක්කේ. කොත්මලේ ජලාශයේ ඩෑම් එක ගාව අවට ලස්සන්ට ලෑන්ඩ්ස්කේපින් කරලා තියෙනවා. මල් වවලා තියෙනවා. මේ බලන්නකො ලස්සන. ඉතින් මම ඇත්තටම නේචර් එකත් එක්ක ජීවත් වෙන්න මාරම කැමති. ඉතින් එදා දවස ගෙවිලා ගියා ඔන්න ඔය විදිහට ලස්සන මතක සටහන් ගොඩක් එකතු කරගත්තා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you for watching. Bye bye.